ඊළඟ ආරාධනාව අප දහම් පාසලේ හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායක සසිඳු පුතුණවන්ටයි නව ප්‍රධාන ශිෂ්‍ය නායක දමිත පුතුණවන්ට ආරාධනා කර සිටිනවා අපගේ සාම්ප්‍රදාය අනුව සාටකය පැනදීම සඳහා. මේ අවස්ථාවේ තම සුහද සුබ පැතුමකින් මේ දෙදෙනාම ඒ අවස්ථාවට සම්බන්ධ වෙනවා. ඉතින් අපගේ මේක සඳහන් කරන්න ඕනේ අපගේ මේ රශ්මි දියණිය ඉසුරු පුතුණුවන් ආලෝක සසිඳු පුතුණුවන් අප දහම් පාසලට ඉතාම ආදරයෙන් ගෞරවයෙන් සියලු දෙනාම සමග ගුරු මණ්ඩලයට අවනතව සියලු ශිෂ්‍ය නායක මණ්ඩලය මෙහෙයමින් ඉතා අගනා සේවයක් සිදු කළා. ඉතින් ඔබ සැමට සියලු දෙනාගේම සුබ පැතුම් සහ අපගේ ප්‍රාර්ථනාව ඔබලගේ ජීවිතත් සාර්ථක වේවා යන්න. ඉතින් ඔබලාට බෙහෙවින්ම ස්තුතියි මේ අවස්ථාවට සම්බන්ධ වීම සඳහා පැමිණියාට. ඉතින් ඊළඟට අපිට තවත් ප්‍රධාන කාර්යයක් සිදු කිරීමටයි एक संप्रदाय प्रधान शिष्य नायक सह नायिकाව විසින් ඔබ සැම කෙටි කතාවකින් ඔබට අමතනවා ඇති. මේ අවස්ථාව ප්‍රධාන ශිෂ්‍ය නායක දමිත් මෙන්සර පුතුණුවන්ටයි. අතිගෞරවනීය මහින්පාණ වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ නමස්කාරයි. නියෝජිත විද්‍යාපතිතුමාගේද ආදරණීය ගුරු මණ්ඩලයෙන් සහ දෙමාපියන්ගෙන් වගේම මගේ දවස් සහෝදර සහෝදරයන්ගෙන් නමස්කාරයි. ශ්‍රී කල්යාණී ප්‍රතිපදාව පාසලේ විරදාචාර්ය පදවීමේ මේ අභිමානවත් උත්සවයේදී ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස ඔබ සමාදන්ට ලැබීම මාදත උතුම් වාග්ය සහ ගෞරවයක් කොට සලකනවා. නිර්ලාංඡනය කියන්නේ තමන්ට ආභරණයක් පමණක් නොවේ. එවන නිර්ලාංඡනය පැහැදීමෙන් පසුව ඔබට ලැබෙන වගකීම් ඉතාමත් අනර්ගයි. ශිෂ්‍ය නායකයෙකු ලෙස ශිෂ්‍ය නායක වීමට පෙර තමා තුළ ස්වයංවිනයක් තිබිය යුතුයි. ඒ නිසා අද නිරතල් ලැබුව අප සැමගේ පළමු වගකීම වන්නේ අන් අයට අනදීම නොවේ. අපේ හැසිරීමෙන් සහ ගුණධර්ම වලින් අනෙක් දරුවන්ට ආදර්ශයක් සැපීමයි. පාසල් නායකත්වයට වඩා දහම් පාසලක ශිෂ්‍ය නායකත්වය කියන්නේ හාත්පසින්ම වෙනස් දෙයක්. මෙතනදී අපට නායකත්වය දෙන්න ලැබෙන්නේ බුදුදහම නැමැති උතුම් දර්ශනය පදනම් කරගෙනයි. වෛරය වෙනුවෙන් මෛත්‍රිය, ක්‍රෝධය වෙනුවෙන් ඉවසීමක් පෙරදරි කරගෙන වැරදි කරන සහෝදරයෙකුට වුවත් කේන්තියෙන් තොරව කරුණාවෙන් මඟ පෙන්වීම අපේ ප්‍රතිපත්තිය විය යුතු වුණා. අන්තිම පතු ශිෂ්‍ය නායක මණ්ඩලය ලෙස අප සැමගේ එකම අරමුණ අපේ දහම් පාසලේ විනය තවදුරටත් ඉගෙන ගන්නමින් මෙම පින්බිම ආදර්ශමත් සිරණක් බවට පත් කිරීමයි. අද අප මෙවැනි වීමට තරම් සුදුසුසන්කලේ අපේ ගෞරවනීය මහා සංඝරත්නය සහ ආචාර්ය මණ්ඩලයයි. කිසිදු ලාභ ප්‍රයෝජනයක් නොබලා තමන්ගේම දරුවන් මෙන් අපව දහමින් සහ විනයෙන් පෝෂණය කළ අපේ ගුරු පියවරුන් සහ ගුරු මෑණිවරුන් සමස්ත ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් මගේ හෘදයාගම ගෞරවය සහ ස්තුතිය පුද කර සිටිනවා. එමෙන්ම අප මෙවැනි ගුණගරුක මාවතකට යොමු කළ අපේ ආදරණීය දෙමාපියන්වද අද දවසේ තමන් ගෞරවයෙන් යුක්තව සිහිපත් කරනවා. මාගේ ආදරණීය ශිෂ්‍ය නායක සහෝදර සහෝදරිනි, අපට ලැබුණ මේ නිලැඳුමට සහ නිර්ලාංඡනයට උපරිම සාධාරණය ඉටු කරන්නට අපි අද දින සිට ඉඩම් කරගන්නෙමු. දහම් පාසලේ සියලුම සහෝදර සහෝදරියන් සමග සහයෝගයෙන් එකම පවුලක් මෙන් කටයුතු කරමින් අපේ දහම් පාසල ලංකාවේ වැදගත් දහම් පාසල බවට පත් කිරීමට අපි ඇත කැපවෙමු. ඔබ සැමට තෙරුවන් සරණයි. ස්තුතියි. ඊළඟට දහම් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ඔබටයි මේ අවස්ථාව සැම අමතන්නට. ස්වාමී
වහන්සේගෙන්ද ආචාර්ය මණ්ඩලයේ මෑණිවරුන්ගෙන්ද ගුරු පියවරුන්ගෙන්ද සහෝදර සහෝදරියන්ගෙන්ද දෙමව්පියන්ගෙන්ද නවක ශිෂ්‍ය නායක නායිකාවන්ගෙන්ද අවසරයි. අද දින පැවැත් වූ සිසුනායු අභිමාන වැඩසටහන සාර්ථක කර ගැනීමට අපිට හැකියාව ලැබුණා. ඉතින් මේ සඳහා දායකත්වය දුන් ආචාර්ය මණ්ඩලයටත් ඔබ සැමටත් ස්තුතියි. අප දහම් පාසලේ ඉදිරියටම මේ වගේ කටයුතු සංවිධානය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඔබේ දායකත්වය ලැබෙයි කියලා ආචාර්ය මණ්ඩලය මම බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දින පත් වූ නවක ශිෂ්‍ය නායක නායිකාවන්ට මම හදවතින්ම සුබ පතනවා. ශිෂ්‍ය නායක යුතුකම් හා වගකීම් නොපිරියලා ඉටු කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. අපි සැවොම එකවන්ව කල්යාණ ප්‍රදීප දහම් පාසල රැජවීමට කටයුතු කරන්න ඕනේ. මෙතෙක් කල් අපිත් එක්ක රැඳී සිටි ශිෂ්‍ය නායක නායිකාවන්ට ප්‍රධාන ශිෂ්‍ය නායිකාවටත් ප්‍රධාන ශිෂ්‍ය නායකයාටත් උප-ප්‍රධාන ශිෂ්‍ය නායිකාවටත් උප-ප්‍රධාන ශිෂ්‍ය නායකයාටත් මම හදවතින්ම ස්තුතිය පුද කරනවා. ස්තුතියි. නිත්‍ය නායක නායිකා ධූරවල කටයුතු කිරීමට අද දින සිට මේ සියලු දරුවන්ට වගකීම් පවරමින් අපගේ මේ කටයුත්ත අවසන් කිරීමට ස්තුති කතාව කිරීම සඳහා මා ගෞරවයෙන් ස්තුති කතාව මටම පවරුවා. ඉතින් මේ අවස්ථාව මම කැමතියි 2026 වර්ෂය සඳහා නිත්‍ය නායක ධූර අපි මේ දහම් පාසලට තෝරා ගත්තා. ඉතින් මේ අතරින් දහම් පාසල් අධ්‍යාපනයෙන් වෙන් කරගෙන දැනුම ආකල්ප කුසලතා වලට ගුණධර්ම එකතු කරමින් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණ වලින් යුක්තව වෛර ක්‍රෝධය කියන ඒ අගති වලින් අපි දැහැර වෙලා ඉතින් මේ දරුවන්ට නිරතුරුවම කුසලය පිනම යහපතම අපි කියා දෙමින් ගුණධර්ම වඩන්නට පුරුදු පුහුණු කරමින් මේ දරුවන් කුඩා කාලයේ සිට අපි අපේ උපරිමය යොදවනවා. ස්තුති කතාව දිගට ගෙනියන්න කැමති නෑ. මගේ වෑයම ඉදිරියටත් මගේ උපරිමය සහ මගේ ආදරණීය ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනා වෙනුවෙන් නායක ස්වාමීන් වහන්සේ වෙනුවෙන් මේ සඳහා කැප වුණු අපගේ සියලුම දෙනා පොදුවේ සියලුම දෙනා දෙමාපියන් දරුවන් ගුරුවරුන් සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින් නම් කියන්න අමතක වෙන්නේ නැති සමා වෙන්න සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින් මාගේ කතාව අවසන් කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. මේ සියලුම ශිෂ්‍ය නායකයන් වේදිකාවට පැමිණෙන්න කියලා මම ආරාධනා කර සිටිනවා. සියලු ශිෂ්‍ය නායක දරුවන් වේදිකාවට පැමිණෙන්න. සියලු දරුවන් දහම් පාසල් ගීතය ගායනා කොට උත්සවයේ කටයුතු අපි අවසන් කර සිටිනවා. සියලු දෙනා තම ආසන වලින් නැගිට ආචාර්ය කරමු. Daham
කටයුතු අවසන් කරනවා. ලබන සතියේ දහම් පාසල් නිමාඩු මොකද සම්පෝයේ 31 පහවදා දාන්සල් ඉඳලා කුඩු බලලා තොරන් බලලා අමාරුයි කට්ටියට. ඒ නිසා ලබන සතියේ නිමාඩු දෙනවා. ඊළඟ දහම් පාසල ආරම්භ වෙන්නේ ජූනි 7 වෙනි ඉරිදා. 7 වෙනිදා දහම් පාසල ආරම්භ කරනවා. 7 වෙනි ඉරිදා ශිෂ්‍ය නායක මණ්ඩලයේ සියලුම දරුවෝ ඉන්න ඕනේ. මොකද සාමූහික ඡායාරූපයකට එදාට තමයි සූදානම් කරලා තියෙන සාමූහික ඡායාරූපය ගැන. ඒ නිසා සියලුම ශිෂ්‍ය නායක දරුවෝ 7 වෙනිදාට එන්න. ඊළඟට ජූනි මාසයේ 28 ඉරිදා දහම් පාසලේ හවස 6ට ආරම්භ කරනවා පොසොන් බැතිගේ සරණිය. එතකොට ඒ වෙනුවෙන් පුහුණු වීම ආදී කටයුතු දරුවන්ට දැනුම් දෙනවා ඉදිරි දිනවලදී. ඒ අනුව ඒ කටයුතු වලට දායක වෙන්න. එහෙමනම් සංග්‍රහ කටයුතු සිද්ධ කරන්න හැම දිනකටම දරුවන් සමග